මේ ඔයි මෙහි කැම්පස් වගේ තමයි එහෙ කැම්පසුත්. මෙහි කැම්පස් වලින් එළියට ආපුවාම ජොබ් නැහැ. එහෙ කැම්පස් වලිනුත් එළියට ආපුවාම ජොබ් නැහැ. එතකොට අයියේ මං ලක්ෂ ගණන් වියදම් කරලා තව අවුරුදු දෙකක් ඩිප්ලෝමා එකකුත් කරලා තව අවුරුදු ගාණක් ඩිග්‍රී එකකුත් කරලා මට ජොබ් එකක් හම්බෙන්නේ නැහැ කියලාද අයියා කියන්නේ? ඉගෙන ගන්න තියා තමස කැම්පස් එක පැත්ත පළාතේවත් යන්න ඕනේ නෑ ඕයි. මේ ඕයි අපි කොහොමත් යවන්නේ අද හෙට වහන්න තියෙන කැම්පස් වලට. එතකොට ගාණත් අඩුයිනේ. තමුසෙහි ගිහිල්ලා ක්ලීනක් දාලා මොප් පාරක් දාලා ලැට් එකක් දෙකක් සුද්ධ කරලා සුපර් මාකට් එකක වැඩ කරලා කීයක් හරි හොයාගන්න ඕයි. පාට් ටයිම් බැරි නම් හොරෙන් පැය 24ම වැඩ කරලා හරි සල්ලි කීයක් හරි හම්බ කරගෙන ගේමක් ගහගෙන වරෙන් මං ඉගෙනගෙන මොනව කරන්නද? තූ රට ගිහිල්ලා ලැට් එකක් දෙකක් නෙමේ ලැට් වලවල් හරි කඩාගෙන කාලා ලක්ෂ ගණන් කෝටි ගණන් හම්බ කරලා තමුසේ ආස නැද්ද තමුසේගේ සක්සස් ස්ටෝරිය ලහිරු මුදලිගේ එක්ක ඉන්ටර්විව් එකක ඉඳලා ලෝකෙට මැහින්න නාහෙන් අදාගෙන කියන්නේ. අනේ අයියේ මට එහෙම ඕනේ නැහැ අයියේ. මට ඕන රට ගිහිල්ලා ඉගෙන ගන්න. එතකොට මෙතනින් රට ගිය කවුරුත් ඩිග්‍රී අරන් නැද්ද අයියේ? ඒක ගිහිල්ලා අහගනින් ඔබ රාමනාදන් මහත්තයාගේ. ඵලයන්කෝ. උඹට හොඳට කියලා දෙයි. ඵලයන්කෝ.